සුබ දවසක් කියලා කියන හැමෝටම ගෝල්ලයින් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද ඉඳන් අපි ගෝල්ලයින් YouTube නාලිකාව හරහා ඔයාලට එදිනෙදා වැදගත් වෙන තාක්ෂණික වීඩියෝ තමයි අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ පළමු තාක්ෂණික වීඩියෝ සීරීස් එක වශයෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ සංචාරක ශාස්ත්‍රයේ නවාතැන් පහසුකම් සලසන ඔබට වැදගත්ම වෙබ් අඩවියක් වන booking.com වෙබ් අඩවියේ පාර්ට්නර් account එකක් හදන තැන ඉඳන් සියලුම කරුණු වගේම ඔබ සංචාරක ශාස්ත්‍රයේ නියැලෙන අයෙක් නම් අලුතෙන් එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයෙක් නම් ගෝල්ලයින් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔයාට වැදගත් වෙන අපේ වීඩියෝ එකක් ආපු ගමන් ඔයා ළඟට ගෙන්න ගන්න. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු අපේ booking.com එකේ partner account එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් අපේ partner account එක හදන්න booking.com එකේ partner account එක හදන්න අපි booking.com web අඩවියට පිවිසෙන්න ඕන. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට අපි මේ www.booking.com කේ වෙබ් අඩවියට පිවිසුනාට පස්සේ මෙන්න මේ උඩම කෙළවරේ තියෙනවා ලිට්චුව ප්‍රොපර්ටි කියලා බටන් එකක්. අපි යන්නේ මේ ලිට්චුව ප්‍රොපර්ටි කියන බටන් එක මත ක්ලික් කරලා මෙන්න මේ page එකට එනවා. ඒ page එකේ තියෙනවා get started now කියලා බටන් එකක්. මේ get started කියන බටන් එක අපි ක්ලික් කරන්න ඕන. ඒ බටන් එක ක්ලික් කරගත්තට පස්සේ create your partner account කියලා අපි page එකකට එනවා. ඊට පස්සේ මෙතන අපේ partner email එක අපිට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ partner account එක සකසා ගැනීම සඳහා යොදා ගන්න email එක. මෙතෙන්ට මම තාවකාලික email එකක් දාලා continue බටන් එක ඔබනවා. ඊට පස්සේ අපි නැවතත් එනවා contact details කියන page එකට. මෙතෙන්ට ඔයාගේ නම first name එක last name එක යොදා ගන්න. හැබැයි first name එක last name එක යොදා ගනිද්දී ඔයගොල්ලන්ගේ ID එකේ තියෙන විදිහට driving license එකේ තියෙන විදිහට නැත්නම් passport එකේ තියෙන විදිහට යොදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම phone number කියන තැනට ඔයාගේ service එකට අදාළ phone number එක හෝ ඔයගොල්ලන්ගේ personal phone number එක මෙතෙන්ට යොදාගෙන ඉදිරියට යන්න පුළුවන්. අපි ඉදිරියට ගිහින් බලමු ඊළඟ step එක මොකක්ද කියලා. ඉතින් අපේ previous step එකේදී අපි අපේ first name last name mobile number එක දාලා අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන අපේ partner account එකේ password එක create කරගන්න. හැබැයි අපි අපේ password එක create කරගන්න කලින් booking.com එකකින් අපිට උපදෙසක් දීලා තියෙනවා. Use a minimum of 10 characters including uppercase letters lowercase letters and numbers කියලා. ඒ කියන්නේ අපි අපේ password එක අවම වශයෙන් අකුරු 10ක් තියෙන්න ඕන. ඒ වගේම අපේ password එකට capital අකුරු, simple අකුරු වගේම numbers ඇතුළත් වෙන්න ඕන. ඕගොල්ලොනුත් ඔයාලගේ password එකට අවම අකුරු 10ක් හෝ ඊට වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. capital letters, simple letters, numbers include කරගන්න. include කරගෙන create account කියන බටන් එක ඔබලා ඔයගොල්ලන්ගේ account එක create කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපි අලුතෙන් හදපු partner account එකට log වෙලා අපේ property එක add කරගන්නේ, ඒක configure කරගන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයගොල්ලෝ අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ ඔයගොල්ලන්ට වටින වීඩියෝ එකක් ආපු ගමන් ඔයගොල්ලන්ට ගෙන්න ගන්න.